දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න යුවලක් මුහුණ දෙන ඒ මානසික පීඩනය, ඒ බලාපොරොත්තු කඩවීම ඇත්තලම වචන වලින් විස්තර කරන්න අමාරුයි. සමහර වෙලාවට මේ කතාව අහගෙන ඉන්න අය අතරෙත් අවුරුදු ගාණක් තිස්සේ මේ බලාපොරොත්තුවත් එක්ක ජීවත් වෙන අය ඇති. හිතේ නිකම්ම ප්‍රශ්නේ නෝ නේද? අපේ ඇඟේ මොකක් හරි ලෙඩක්ද? අපිට කවදාවත් දරුවෙක් ලැබෙන එකක් නැන්ද? ඔය වගේ ප්‍රශ්න හිතේ දොංකාර දෙනවා ඇති. ඉතින් ඒ හැඟීමට, ඒ ප්‍රශ්න කිරීම වලට මුහුණ දෙන හැමෝටම මේ කතාව ගොඩක් වැදගත් වෙයි. හරි. අපි මේක ගැන ගැඹුරින් බලමු. ඇත්තටම මේකට හේතුව හරිම සංකීර්ණ ලෙඩක් නෙවෙයි. අපි හැමදාම නොදැනුවත්වම කරන්න හරිම පොඩි සරල දෙයක් කියලා කිව්වොත්. ඔව්. මේ විග්‍රහයෙන් අපි අවධානය යොමු කරන්නේ අන්න ඒ වගේ සැඟවුණු බාධක ගැනයි. අපේ සමාජයේ හැටියට දරුවෙක් පරක්කු වෙනකොට ගොඩක් වෙලාවට ඇඟිල්ල දික්වෙන්නේ කාන්තාවට. ඒත් අපි මේ කතාව පටන් ගන්නෙ පිරිමි පාර්ශවය ගැන කතා කරලා. මොකද සශ්‍රීකත්වය කියන්නේ දෙදෙනාගෙම එක වගේ තියෙන වගකීමක්. දැන් බලන්න මේ ප්‍රස්තාරය දිහා. අලුත්ම වෛද්‍ය වාර්තා පෙන්නන විදිහට දරුවන් නැති ප්‍රශ්න වලින් 40%ක් 50ක් ඒ කියන්නේ කිට්ටම භාගයක් වෙන්නේ පිරිමි පාර්ශවයේ ගැටලු නිසා. ඉතින් මේක දෙන්නම එකසේ අවධානය යොමු කරන්න ඕන කාරණයක්. මේක හරිම සරල ඒත් නියම උදාහරණයක්. ශුක්‍රාණු හරියට නිෂ්පාදනය වෙන්න නම් ඒවා තියෙන්න ඕනේ ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා ටිකක් සිසිල්ව. අනේටයි වෘෂණකෝෂ ශරීරයෙන් පිටත පිහිටලා තියෙන්නේ. ඉතින් කොහමද මේ රස්නේ වැඩි වෙන්නේ? අපි හිතන්නේවත් නැති දේවල් වලින්. කලිසම් සාක්කුවේ දාගෙන ඉන්න ෆෝන් එකේ රස්නය, උකුල උඩ තියාගන්න ලැප්ටොප් එක, හීට් වෙන කාර් සීට්, අඳින තද යට ඇඳුම් මේ හැම දෙයකින්ම ටික එකතු වෙලා වෘෂණකෝෂවල උෂ්ණත්වය ඉහළ නංවනවා. වෛද්‍ය විද්‍යාවේ මේකට කියන්නේ ස්ක්‍රෝටල් හයිපර්ථර්මියා කියලා. හරි. ඉතින් මේ රස්න නිසා ඇත්තටම මොකක්ද වෙන්නේ? හානිය සිද්ධ වෙන ප්‍රධාන විධි තුනක් තියෙනවා. එකක් හැදෙන ශුක්‍රාණු ගාන, ඒ කියන්නේ කවුන්ට් එක අඩු වෙනවා. දෙක ඒ තියෙන ටිකේ වේගය, ඒ කියන්නේ පිහිනන්න තියෙන හැකියාව ඒකට බාල වෙනවා. තුන හැඩය, නිකම් ඔලුවක් නැති වලිගයක් කැඩිච්ච වගේ විකෘති ශුක්‍රාණු හැදෙන්න ගන්නවා. හරි. එතකොට මේ පිරිමි පාර්ශවයට බලපාන දේවල්. හැබැයි මේ කතාව එතනින් ඉවර නැහැ. අපි හැමෝටම බලපාන අපේ ගේ ඇතුළෙම විශේෂයෙන් කුස්සිය හැංගිලා ඉන්න සතුරෝ ටිකක් ගැනත් බලමු. මේක හරිම රසවත් කතාවක්. ප්ලාස්ටික් වල තියෙනවා BPA, තැලේට්ස් වගේ රසායනික දේවල්. අපි මේවට කියනවා සීනෝ ඊස්ට්‍රජන් කියලා. සරලවම කිව්වොත් මේවා හෝමෝන වංචාකාරයෝ. මේවා ඇඟට ගියාම අපේ ශරීරය හිතන්නේ මේ ඇත්තම ඊස්ට්‍රජන් හෝමෝනේ කියලා රැවටෙනවා. ඉතින් මේ බුරුකාරයෝ ගිහින් ඇත්ත හෝමෝනවල වැඩේ අවුල් කරනවා. ඉතින් කොහෙන්ද මේවා එන්නේ? අපි හැමදාම පාවිච්චි කරන ප්ලාස්ටික් බෝතල්, කැම දාන පෙට්ටි, විශේෂයෙන් මේවා මයික්‍රෝවේව් එකේ රත් කරද්දි. හැබැයි පොදුම හිතන කාරණයක් තමයි සුපර් මාකට් එකෙන් ATM එකෙන් දෙන රිසිට් පත්වල පවා මේ BPA කියන රසායනය ඇවරිලා තියෙන්න පුළුවන්. කුස්සියේ ඉන්න තව භයානක කෙනෙක් තමයි සීනි. අපි සීනි පාන් පිටි වගේ දෙයක් කන හැම වතාවකම අපේ ලේවල ඉන්සියුලින් මට්ටම එකපාරටම උඩ යනවා. ඔන්න ඔතනින් තමයි හෝමෝන පද්ධතියම අවුල් වෙන දාමයක් පටන් ගන්නෙ. මෙන්න වෙන දෙයි. කාන්තාවකගේ ශරීරයේ ඉන්සුලින් වැඩි වෙනකොට ඩිම්බ කෝෂවලට යන්නේ වැරදි සංඥාවක්. ඒ සංඥාව නිසා ඩිම්බ කෝෂ ගැහණු හෝමෝන හදන්න එක පැත්තක තියලා ටෙස්ටොස්ටරෝන් කියන පිරිමි හෝමෝනේ හදන්න පටන් ගන්නවා. PCOS වගේ තත්ත්වයන්ට ප්‍රධානම හේතුවක් තමයි මේක. විශේෂයෙන්ම කියන්න ඕන මේකට මහත වෙන්න ඕන නැහැ. කෙට්ටු කෙනෙක් වුණත් සීනි වැඩිපුර ගන්නවනම් මේ අවදානම තියෙනවා. හරි. දැන් අපි කතා කරමු ටිකක් පෞද්ගලික ඒත් අතිශයින්ම වැදගත් කාරණයක් ගැන. ඒ තමයි ලිංගික වෙකුතිවීමේදී අපි නොදැනුවත්වම කරන පොදු වැරදි කිහිපයක් ගැන. මෙතනදී ගොඩක් දෙනෙක් නොදන්න වැරදි දෙකක් තියෙනවා. එකක් තමයි කඩේ තියෙන සාමාන්‍ය ලූබ්‍රිකන්ට්ස්. ඒ කියන්නේ ලිහිසි ද්‍රව්‍ය පාවිච්චි කරන එක. ඒවයින් බොහෝමයක තියෙන්නේ ශුක්‍රාණුනාශක. ඒවා ශුක්‍රාණු මරනවා. අනෙක තමයි කෙල පාවිච්චි කරන එක. අපේ කෙලවල තියෙන එන්සයිම් වලටත් ශුක්‍රාණු විනාශ කරන්න පුරුවන්. ඒ නිසා දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්නව නම් වෛද්‍යවරයෙක්ගෙන් අහලා ඒකටම විශේෂිත ෆර්ටිලිටි ෆ්‍රෙන්ඩ්ලි වර්ගයක් පාවිච්චි කරන එක තමයි හරිම දේ. ඊළඟට කාලය. නැත්නම් ටයිමින්. මේක හරිම තීරණාත්මකයි. ඩිම්බයක් මෝචනය වුණාට පස්සේ ඒක ජීවත් වෙන්නේ පැය 12ක්, හොඳටම ගියොත් පැය 24ක් විතරයි. හැබැයි බලන්න ශුක්‍රාණුවකට දවස් 5ක් දක්වා වුණත් කාන්තාවකගේ ශරීරය ඇතුලේ පණ පිටින් ඉන්න පුළුවන්. ඉතින් මේකෙන් තේරෙනවද? වැදගත්මද? හරියටම ඩිම්බය පිට වෙන දවස වෙනකම් බලන් ඉඳලා වැඩක් නෑ. එතකොට පරක්කු වෙන්න පුළුවන්.
හොඳම ක්‍රමය තමයි ඩිම්බ මෝචනය වෙන්න දවස් කීපයකට කලින් ඉඳන් උත්සාහ කරන එක. එතකොට ඩිම්බේ එළියට එනකොටම ශුක්‍රාණු එතන සූදානමින් බලාගෙන ඉන්නවා. හරි. දැන් අපි කතා කරමු මේ ලිස්ට් එකේ අන්තිම ඒත් සමහර වෙලට හැමදේටම වඩා බලවත්ම සතුරා ගැන. ඒ තමයි ආතතිය එහෙමත් නැත්නම් ස්ට්‍රෙස් එක. අපි පීඩණයෙන් ඉන්නකොට බයෙන් ඉන්නකොට ශරීරයෙන් කෝටිසෝල් කියලා හෝමෝනයක් නිකුත් කරනවා. මේක අපේ ඇඟේ තියෙන හදිසි අනුතුරු ඇඟවීමේ පද්ධතිය වගේ. සටන් කරන්න හෝ පැනලා දුවන්න ශරීරයේ ලෑස්ති කරන හෝමෝනය තමයි මේ. මේක තමයි ස්වභාව ධර්මයේ නීතිය. ශරීරයට දැනෙනවා නම් තමන් ඉන්නේ ලොකු පීඩනයක අනතුරක කියලා ශරීරයම තීරණය කරනවා මේක දරුවෙක් හදන්න සුදුසු වෙලාවක් නෙමෙයි කියලා. එතකොට ප්‍රජනක පද්ධතියට යන ශක්තිය, ලේ ගමනාගමන ඔක්කොම නවත්තලා ඒ සම්පත්තික ජීවිතේ බේරගන්න යොදවනවා. ශරීරයේ පළවෙනි ප්‍රමුඛතාවය හැම වෙලේම පැවැත්ම. දරුවන් හැදීම දෙවනි තැනට වැටෙනවා. හරි. ඉතින් මේ හැමදේම අහලා බය වෙන්න ඕනේ නැහැ. මේ ප්‍රශ්න ඔක්කොම තියෙන සරල විසඳුම්. අපි දැන් මේ හැමදේම එකතු කරලා පැහැදිලි ක්‍රියාකාරී සලස්මක් ගැන කතා කරමු. මෙන්න කරන්න ඕන සරලම දේවල් ටික. පිරිමි පාර්ශවය ෆෝන් එක සාක්කුවෙන් අයින් කරන්න. ලැප්ටොප් එක උකුලොඩ තියෙන එක නවත්තන්න, බුරුල් යට ඇඳුම් අඳින්න. දෙදෙනාම ගෙදර තියෙන ප්ලාස්ටික් බඩු අයින් කරලා වීදුරු හරි ස්ටේන්ලස් ස්ටීල් හරි පාවිච්චි කරන්න. එකතු වීමේදී ඒකටම ගැලපෙන ලිහිසි ද්‍රව්‍ය පාවිච්චි කරන්න. කාලය ගැන සැලකිලිමත් වෙන්න. අඩුම ගානේ මාස 3කටවත් සීනි සහ පාන් පිටි සම්පූර්ණයෙන්ම නවත්තලා බලන්න. ඒ හැම දෙයකටම වඩා හිත නිදහස් කරගන්න එකිනෙකාට සහයෝගයෙන් ඉන්න. සමහර විට මේ දරු පැතුම ඉටු කරගන්න තියෙන විසඳුම තියෙන්නේ ලොකු බෙහෙත්වලවත් සංකීර්ණ සැත්කම්වලවත් නෙවෙයි. මේ වගේ දිනපතා ජීවිතේ කරන පුංචි වෙනස්කම් ටිකක් වෙන්න පුළුවන්. පවුලට එකතු වෙන්නේ මේ අලුත් සමාජිකයා සමහර වෙලාවට එච්චර ඈතක නෙවෙයි ඇති. ඉතින් ඒ ගමන අදම පටන් ගමු.